කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක සහ කොළඹ නගරාධිපති මුසම්මිල් පසුගිය දිනවල ප්‍රසිද්ධියේ ගැටෙන්න ගත්තා. මේ ගැටුම මැතිවරණ කටයුතු වලට බාධාවක් බැවින් ඔහු නායකත්ව මණ්ඩලය හමුවට කැඳෙව්වා. මේදී නායකත්ව මණ්ඩල සමාජිකයින් රවි සමග මෙතරම් ගැටෙන්න හේතුව ඇහුවා. රවි කරුණානායක පක්ෂය තුල සිටමින් පක්ෂයට කළ හානිය ගැනත් පෞද්ගලිකව තමන්ට කළ හානිය ගැනත් දීර්ඝ වශයෙන් ඔහු කරුණු පැහැදිලි කළා. මුසම්මිල් ගැටුමට හේතුව පැහැදිලි කරද්දී සාකච්ඡාවට සම්බන්ධ වූ කරු ජයසූරියට තිස්ස අත්තනායකට සහ ලක්ෂ්මන් කිරියල්ලට මුසම්මිල්ගේ කේන්ති සාධාරණ බව වැටහි ගියා. ඔබතුමාගේ කාරණේ අපිට පැහැදිලි. නායකත්ව මණ්ඩල සමාජිකයෙක් වුණාට රවිව මේ ප්‍රශ්නේ සාකච්ඡා කරන්න කැඳවිය යුතුයි. නැත්නම් මේ ගැටුම විසඳන්න අමාරුයි. සාකච්ඡාවට සම්බන්ධ වූ නායකත්ව මණ්ඩල සමාජිකයින්ගේ අදහස වුණා. හම්බන්තොට දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ කටයුතු ගැන ආණ්ඩුවේ ප්‍රබලයින් අතර සාකච්ඡාවක් පසුගියදා සිදු වුණා. වෙට්ලා හිටපු එක්සත් ජාතික පාක්ෂිකයින්ට ලොකු පණක් ඇවිත් තියෙනවා. ඔවුන් රනිල්ට පාඩමක් උගන්වන්න ඡන්දපොලට ගියොත් අපිටත් හොඳ පාඩමක් ඉගෙන ගන්න වෙනවා. ඒ නිසා අපි මේකෙදි ඔළුවෙන් වැඩ කරන්න ඕනේ. ආණ්ඩුවේ ප්‍රබලයෙක් ඒ විදිහට උපදෙස් දෙද්දී හම්බන්තොට ඡන්ද සටනේ ප්‍රබල ඇමතිවරයෙක් තත්ත්වය පැහැදිලි කළා. හම්බන්තොට UMP එක මන්ත්‍රීවරයෙකු දෙකක් වැඩි වේවි. එකෙන් අපිට අභියෝග කරන්න බෑ. හැබැයි ෆොන්සේකට එක මන්ත්‍රී ධුරයක්වත් හම්බන්තොටින් ගන්න බෑ. ඒක රජයට වාසි තත්ත්වයක්. සජිත්ලගේ ප්‍රචාරක වැඩසටහනට ප්‍රචණ්ඩත්වයෙන් අපේ අය උත්තර දෙන්න ගියොත් අවාසි අපිටමයි. මොකද එහෙම වුණොත් අනුකම්පාවේ වාසිය සජිත් ගන්නවා. ඒ නිසා තමයි අපි මේ මැතිවරණය ඇගෙන් කරනවා වෙනුවට ඔළුවෙන් කරගෙන යන්නේ. සජිත්ගෙන් ජනතාව ඈත් කරන්න නම් අන්තිම සතිය හොඳ තුරුම්පුවක් ගහමු. ආණ්ඩුවේ ප්‍රබලයින් හම්බන්තොට එක්සත් ජාතික පක්ෂයේ නැගිටීම පාලනය කරන්න ඒ විදිහට කතිකා කරගත්තා. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ගම්පහ දිස්ත්‍රික් රැළියට ගිය ජනාධිපතිවරයා පිටුපස බලද්දී වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය දයාසිරි ජයසේකර ඉන්නව දැක්කා. ඇයි මේ දයාසිරි දෙවෙනි පෙළට දාලා ඉදිරි පෙළේ ඉන්න ඕන කෙනෙක් නේ. එන්න ඉස්සරහට කියමේ ජනාධිපතිවරයා දයාසිරිව ඉදිරියට ගත්තා. ඉදිරි පෙළට ආපු දයාසිරි සමග ආණ්ඩුවේ ප්‍රබලයින් කතා කර ඉද්දී ප්‍රසන්න රණතුංග දයාසිරිට අභියෝගයක් කළා. මම මේ මැතිවරණයේදී ඔබතුමා තියපු රෙකෝඩ් එක කඩනවා. මමත් කියන්න පුළුවන් නම් කඩන්න කියලායි. හැබැයි එහෙම වුණොත් කරන්න ඕන දේත් මම දන්නවා. දයාසිරි විහිළුවෙන් වගේ ආණ්ඩුවේ ප්‍රබලයින්ට අභියෝග කළා. තිරේ පිටුපස් තවත් දේවල් අපි කියන්නම් ලබන සතියේ.